ආයබර හිතවතුනි මම ඔබට අද කියන්නේ ජ්‍යොතිෂය වගේම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළිබඳව යම්කිසි ප්‍රතිකර්මයක් පිළිබඳව. බොහෝ අයගේ ඔය හිසකෙස් යෑම, හිසකෙස් ගැලවී යෑම, ඒව දික් නොවීම, හිසකෙස් අඩුවීම ආදී සිදුවීම් තියෙනවා. ඒ වගේම හිස්සොරි නැමැති උෂ්ණය නිසා හටගන්නා වූ රෝගයන් පිළිබඳව ගැටලු වලට බොහෝ අය මැදිහත් වෙලා ඉන්නවා. මං අන්නේ අයට මේ මොහොතේ සුළු හරි පහසු හරි සාර්ථක ක්‍රමයක් වේදකමක් හෙදකමක් කියා දෙන්නට සූදානම් වෙනවා. ඔය හිස්සොරි හැදෙන අයට ප්‍රථමයෙන්ම පැහැදිලිව කියන්නට ඕනෑ තරම් ගම්වල තියෙන දෙයක් තමයි ගොඩපර. මේ ගොඩපර ගෙඩියක් ගෙඩි කිහිපයක් තලලා ඒක ඉස්ම අරගෙන වතුරට කලවම් කරලා ඔබගේ හිසෙහි හොඳට පිරිමදින්න. හිස් කබලට වදිනසේ පිරිමදින්න. අඩුම තරමේ විනාඩි 5ක් 10ක් අතර කාලයක් තිබිලා ඒ ඔබ ස්නානය කරන්න. එතකොට ඔබ මේ විදිහට දින 2-3ක් කරගෙන යනකොට ඔබගේ හිස්සොරි අවසන් වෙනවා. හැබැයි මතක තියාගන්න සබන් වර්ග පාවිච්චි කරන්නට එපා. අර කියන දේ පමණක් දාලා ඒ ඖෂධය පමණක් පාවිච්චි කරලා හිස සෝදා හරින්න. ඒ විදිහට දින 2-3ක් කරනකොට ඔබට තේරෙනවා එහි ඇති අගය. ඒ වගේම ඔය හිස කෙස් යන්නේ ඔබගේ ආහාරය නිසා ආදී නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. ඒකට හොඳම දේ තමයි ඉස්සෙල්ලාම ආහාර රටාව මුල් කරගන්න. ඔබගේ කෑම වේලට නිතරම මුඛනියන් ගොටුකල නීරමුල්ලිය කොළ වැනි ආදී ආහාර සඳහා භාවිතා කරන්න. ඒ වගේම නෙල්ලි කොටා ඉස්මගෙන ස්නානය කිරීමට විනාඩි 10කට පමණ පෙර එය නැවත ඔබගේ හිසේ ගල්වා හොඳට මසාජ් කරන්න එපා. හොඳට තවරා හොඳට ගාලා ඉඳලා නාන්න. මසාජ් කරන්න එපා. ස්නායු තෙරපීමක් ඇති වෙන නිසා මසාජ් නොකර ඒ නෙල්ලි ඉස්ම ගාලා නාන්න. එහෙම නැත්නම් උළුහාල් තඹපු වතුර අරගෙන ඒ උළුහාල් තඹපු වතුරෙන් ඔබ හිස සෝදන්න. ඔබගේ හිසකෙස් ගැලවීම ක්‍රමානුකූලව අඩු වෙලා ඔබට යහපත් නිරෝගීමත් හිසක් ලබා ගන්නට වාසනාව ලැබෙනවා. ඒ නිසා ඔබට මම තවත් බෙහෙතක් කියන්නම් ඊළඟ වැඩසටහනෙන් බලාගෙන ඉන්න. ඔබට ජය වේවා.